අයිබෝන් කියලා පිළිගන්නවා ඊමණේසේ YouTube channel එකට. ඉතින් යාළුවනේ ඔන්න මම අදාරගෙන ආවේ blogger site එකකට AI generated article upload කරලා මුදල් උපයනක සම්බන්ධව. අද මම මේක ගැන A to Z ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලා තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක ඕදාලා තියාගන්න. එතකොට මම මේ වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද blogger site එකෙන් මුදල් උපයන්නේ කියලා. හරි යාළුවනේ දැන් ඉතින් අපි ඉස්සෙල්ලාම කරගන්න ඕනේ blogger page එකක් create කරගන්න ඕනේ. ඒකට යාළුවනේ මම දැන් blogger.com site එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ site එකට එන link එක මේ වීඩියෝයේ description එකේ හෝ comment section එකේ මම දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට මේ site එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා browser එකට යන්න. browser එකට ගිහිල්ලා blogger.com කියලා search කරගන්න. එතකොට මේ site එකට එන්න පුළුවන්. හරි අනිතින් ඔයාලා මෙතන මුලින්ම ආපුවහම මෙතන create your blog කියලා මෙතන බටන් එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරගන්න. ඉතින් යාළුවා මේක ක්ලික් කරගත්තාම මෙතනින් ඔයාලා ගාව තියෙන Gmail ටික බලා ගන්න පුළුවන්. ඔයාලා මේකට පාවිච්චි කරන Gmail එක select කරගන්න. ඉතින් මම දැන් මගේ Gmail එක select කරගන්නවා. හරි යාළුවනේ ඊළඟට ඔයාලට මෙතන box එකක් ඇවිල්ලා දිනවා. ඔයාලා blog එකට name එකක් ලබා දෙන්න කියනවා. ඉතින් යාළුවනේ ඔයාලා මෙතන name එක ලබා දෙනකොට ඔයාලා කරන කැටගරිය අනුව ඉතින් ඔයාලා කරන්නේ cooking සම්බන්ධ blog එකක් නම් කරන්නේ ඒකට අදාළ name එකක් ලබා දෙන්න. ඉතින් යාළුවනේ මම දැන් මේක කරන්න යන්නේ health and fitness කියන කැටගරියට අදාළව තමයි මම මේ blog එක කරන්න යන්නේ. ඉතින් යාළුවනේ මේකට අදාළ name එකක් ලබා ගන්න මම එනවා ChatGPT එකට. ChatGPT එකට ඇවිල්ලා මම මෙතන type කරගන්නවා gym guide blogger site best name කියලා මේ විදිහට type කරගන්නවා. ඉතින් යාළුවනේ මේ විදිහට මට name ටිකක් මෙතන generate කරලා දෙනවා ChatGPT එකෙන්. ඉතින් යාළුවනේ ඔයාලටත් මේ විදිහට ඔයාලගේ blog site එකට name එකක් ChatGPT එක හරහා ඔයාලට generate කරගන්න පුළුවන්. මම මෙතන මේ උඩම දිනනවා name එකක්. ඉතින් මෙන්න මේ name එක මම copy කරගන්නවා. copy කරගෙන මම එනවා blog site එකට. ඉතින් මෙතනට ඇවිල්ලා මම මෙතන paste කරලා next දෙනවා. ඊළඟට යාළුවනේ ඔයාලගේ blog එකට URL එක විදිහට ඔයාලට name එකක් මෙතන ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති name එකක් මෙතනට ලබා දෙන්න. ඉතින් මම මෙතන දැන් next button එක click කරගන්නවා. ඉතින් යාළුවනේ මෙතන display name එකක් ඉල්ලනවා. ඉතින් ඒකට යාළුවනේ මම දෙන්නේ මේ page එක හදන්න දුන්න name එකමයි. ඊළඟට මම මෙතන මේ finish කියන button එක click කරගන්නවා. හරි නැති මේ විදිහට processing වෙලා අපිට දැන් blog එක create වෙනවා. හරි යාළුවනේ ඉතින් මෙතන ඉඳන් ඔයාලා වීඩියෝ එක skip කරන්න යන්න එපා. මොකද කියනවා නම් මේ page එක setting ටික හරියටම ඔයාලා හදා ගන්න ඕනේ. ඒක නිසා ඔයාලා වීඩියෝ එක skip කරන්න එපා. හරි අනු ඉතින් මෙතන ඔයාලා මේ setting කියන එක click කරගන්න. click කරගත්තාම මෙතන උඩ ඔයාලට name එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා page එකේ name එක අතන්දී වැරදුනා නම් එහෙම ඔයාලට මෙතනදී වෙනස් කරලා save කරගන්න පුළුවන්. ඊළඟට යාළුවනේ මෙතන තියෙනවා description එකක්. ඔයාලා අනිවාර්යයෙන් මෙතනට description එකක් add කරගන්න. ඉතින් යාළුවනේ මම මේක description එක ලියා ගන්න මම පාවිච්චි කරන්නේ ChatGPT එක. ඉතින් මම දැන් එනවා ChatGPT එකට. ChatGPT එකට ඇවිල්ලා මම මේ විදිහට prompt එකක් ලබා දෙන්නවා. ඉතින් මම දුන්නේ gym guide pro is my blogger site create a description කියලා. ඉතින් මේ විදිහට මම දීලා මේක next දෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට ChatGPT එකෙන් මට මේ විදිහට description එකක් create කරලා දුන්නා. ඉතින් මම කරන්නේ මේක copy කරගන්නවා. copy කරගෙන මම එනවා blogger site එකට. ඇවිල්ලා මම මෙතනට paste කරගන්නවා. paste කරගෙන මෙතන save දෙනවා. ඊළඟට මෙන්න blogger language එක. ඉතින් යාළුවනේ ඔයාලා කරන රට අනුව ඔයාලා language එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේක ඉංග්‍රීසිම තියෙන්න හරිනවා. ඉතින් යාළුවනේ ඔයාලා ලංකාවට වගේ ගන්නවා නම් මේක සිංහල තියෙනවා. ඉතින් ඔයාලට සිංහල තෝරලා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඊළඟට ඔයාලට මෙතන advanced content කියලා තියෙනවා. ඉතින් ඔයාලා මේක tick එක දාන්න එපා. ඊළඟට යාළුවනේ මෙතන පහළ තියෙනවා favicon කියලා. ඉතින් මේක click කරගත්තාම ඔයාලට මෙතන file එකක් upload කරන්න තියෙනවා. ඉතින් මේ favicon කියන දේ දන්න අයත් ඇති නොදන්න අයත් ඇති. ඉතින් මම දැනගන්න කියන්නේ මේ favicon කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ favicon කියන්නේ යාළුවනේ ඔයාලා දැකලා ඇති YouTube එකේ එහෙම load වෙනකොට උඩින් මේ උඩ tab එකේ බලා ගන්න පුළුවන් icon එකක් තියෙනවා. අන්නේ icon එක තමයි යාළුවනේ මේ favicon එක කියන්නේ. ඉතින් මම දැන් මේකට අදාළ favicon එක මම download කරගෙන තියෙනවා. ඉතින් මම කරන්නේ ඒක දැන් මෙතනට add කරගන්නවා. හරි add කරගෙන මෙතන මේ save දෙනවා. හරියනේ ඉතින් මේ විදිහට මට මේ favicon එක add වුණා. මෙතන custom domain කියලා දෙනවා. ඉතින් ඔයාලට මුදලක් ගෙවලා domain එකක් අරන් මේකේ domain එක එහෙම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒවා මම ඉදිරි වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඊළඟට යාළුවෝ මෙතන https කියලා දෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් tick එක දාලා තියාගන්න.
හරි යාළුවනේ ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් enable custom robot txt කියලා තියෙනවා. ඉතින් මේක ඔයාලා අනිවාර්යෙන් ටික් එක දාගන්න. හරි යාළුවනේ ඉතින් මෙතන robot txt ෆයිල් එක අපි අප්ලෝඩ් කරගන්න ඕනේ. ඒකට යාළුවනේ මම මේ පහළ ටැබ් ටිකේ මෙතන පහළම තියෙනවා view blog කියලා. ඉතින් මම මෙතනට එනවා. ඉතින් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ මේ blog එක තමයි. ඉතින් මම මේකේ URL එක copy කරගන්නවා. copy කරගෙන මම එනවා ChatGPT එකට. ChatGPT එකට ඇවිල්ලා මම මේක paste කරලා create robot txt file කියලා මෙතන type කරලා search කරගන්නවා. හරි යාළුවනේ ඉතින් මේ විදිහට මට ChatGPT එකේ මෙතන code එකක් create කරලා දුන්නා. ඉතින් මම මේ code එක copy කරගන්නවා. copy කරගෙන මම එනවා blogger site එකට. ඉතින් මම මෙතනට ඇවිල්ලා මේ custom robot txt කියලා තියෙනවනේ. ඒක click කරගන්නවා. click කරගෙන මම අර copy කරගත්ත code එක මෙතන paste කරගන්නවා. paste කරලා ඉවර වෙලා මම මෙතන save දෙනවා. හරි යාළුවනේ ඉතින් මේ විදිහට ඔයාලට මේක add කරගන්න පුළුවන්. හරි යාළුවනේ ඊළඟට කරන් තියෙන්නේ මෙතන පහළට එනකොට යාළුවනේ මෙතන තියෙන මේ lazy load image කියලා. ඉතින් ඔයාලා මේකට ටික් එක දාගන්න. webp image saving කියලා තියෙනවා. ඉතින් මේකත් ඔයාලා ටික් එක දාගන්න. ඊළඟට යාළුවනේ ඔයාලට මෙතන බලන්න මේ custom robot txt එක යටතේ මෙතන පහළ තියෙනවා enable custom robot handler tags කියලා. ඉතින් මේක ඔයාලා අනිවාර්යෙන් ටික් එක දාන්න. ටික් එක දාලා ඉවරලා ඔයාලා මේ home page tags කියලා දිනවනේ මේක ක්ලික් කරලා ඔයාලා මේ all කියන එක දෙන්න. ඊළඟට මේ no dp කියන එක ක්ලික් කරලා මෙතන save දෙන්න. ඊළඟට ක්ලික් කරලා ඉල්ලා මේ ටික් දෙක ඔයාලා දාගන්න. දාලා ඉල්ලා save දෙන්න. ඊළඟට අනිත් ඒවා ටික් කරලා මේ විදිහට මේ ටික් දෙක දාලා ඉල්ල ඔයාලා save දෙන්න. ඉතින් යනවා මෙතන පහළටම ආවම බලන්න මම general කියලා ටැබ් එකක් තියෙනවා. ඉතින් මෙතන edit profile කියලා තියෙනවා. ඉතින් යාළුවා මෙතන ඔයාලා ක්ලික් කරගත්තාම ඉතින් යාළුවා මෙතන profile photo එකක් add කරගන්න පුළුවන්. ඉතින් මේක add කරගන්න යාළුවා ඔයාලා මේ choose file කියන එක ක්ලික් කරගන්න. ඉතින් යාළුවා මේකටත් මම photo එකක් create කරගත්තා. ඉතින් ක්ලික් කරලා මෙතන open දෙනවා. ඉතින් යාළුවා මගේ profile photo එක විදිහට තමයි දැන් මේක වැටෙන්නේ. ඉතින් මෙතන ඔයාලට information ටිකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ දේවල් කියන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලට මේ දේවල් හදාගන්න පුළුවන්. හදාගෙන මෙතන මේ save profile දෙන්න. හරි යාළුවනේ ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද AI හරහා ආටිකල් එකක් අපි generate කරගන්නේ කියලා. ඉතින් ඒකට යාළුවනේ මම එනවා Google AI Studio වලට. ඉතින් මේ site එකට එන link එක මේ වීඩියෝයේ description එකේ හෝ comment section එකේ මම දාලා තියන්න. ඒකෙන් ඔයාලට මේ site එකට එන්න පුළුවන්. එහෙමක් නැත්නම් ඔයාලා browser එකට ගිහිල්ලා Google AI Studio කියලා search කරගන්න. එතකොට මේ site එකට ඔයාලට එන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින්ම එනකොට මේකේ account එකක් create කරගන්න ඕනි. ඉතින් මම දැන් මේකේ account එකක් create කරගෙන තියෙන්නේ. හරි යාළුවනේ ඉතින් මම දැන් කියන්නම් කොහොමද මේකෙන් article එකක් generate කරගන්න කියලා. ඒකට යාළුවනේ ඔයාලට ගන්න තියෙන්නේ මෙතනට ඇවිල්ලා මෙතන model කියලා තියෙනවනේ. මේ model කියන එක යාළුවනේ ඔයාලා Gemini 2.flash කියන එක. ඉතින් යාළුවනේ ඔයාලා මේක වෙනස් කරගන්න ඕනේ මෙතන මේ hot කියලා තියෙන මේ image generation කියලා. ඉතින් ඒක ටික් එක දාන්න. ඊළඟට යාළුවනේ මෙතන output format කියන එකේ මේ image and text කියන එක ටික් එක දාගන්න. ඊළඟට කරන් තියෙන්නේ ඔයාලට මෙතන prompt එකක් ලබා දෙන්න ඕනේ. ඉතින් යාළුවනේ මම මේ විදිහට prompt එකක් paste කරගන්නවා. ඉතින් යාළුවනේ මේක තියෙන්නේ යාළුවනේ ඉතින් ඔයාලා gym එකේ යනවා නම් දන්නවා ඇති dumbbells කියන්නේ මොනවද කියලා. ඉතින් ඒකට අදාළ guide එකක් දෙන article එකක් තමයි මම මෙතනින් create කරගන්නේ. ඉතින් ඒ වගේම යාළුවනේ මම මෙතන දීලා තියෙනවා create a step by step at images කියලා. එතකොට යාළුවනේ image එක්කම අපිට article එකක් generate කරලා දෙනවා මේ Google AI Studio එකෙන්. හරි යාළුවනේ ඉතින් මම මේක next දෙන්න. හරි යාළුවනේ ඉතින් මට දැන් තප්පර ගානක් ඇතුළත මේ වගේ ලස්සන ආටිකල් එකක් මට ජෙනරේට් කරලා දීලා තියෙනවා ඉමේජස් එක්කම. ඉතින් යාළුවනේ මම දැන් කරන්නේ මේ ඉමේජස් ටික ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මෙතන මේ ඩවුන්ලෝඩ් බටන් එක තියෙන මේ විදිහට ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ බටන් එක ක්ලික් කරලා. හරි යාළුවනේ ඉතින් මම දැන් එනවා බ්ලොගර් සයිට් එකට. බ්ලොගර් සයිට් එකට ඇවිල්ලා මම කරන්නේ යාළුවෝ මෙතන මේ new post කියලා තියෙනවා. ඒක මම ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තාම මේ විදිහේ sheet එකක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම දැන් කරගන්නේ Google AI Studio එකට එනවා. ඒකට ඇවිල්ලා මාර generate කරගත්ත මුල්ම text එක copy කරගන්නවා. copy කරගෙන මම මෙතන paste කරගන්නවා. ඉතින් paste කරලා ඉවරලා යාළුවනේ මම මෙතන පොඩි space එකක් තියෙනවා. ඊළඟට යාළුවනේ මම කරන්නේ download කරගත්ත image වලින් මුලින්ම තියෙන image එක තියෙනවනේ. ඒ image එක මම කරන්නේ මේකට drag කරගන්නවා. ඉතින් මේ විදිහට post එකට ඒ image එක add වෙනවා. හරි යාළුවනේ ඉතින් මේ විදිහට මම post එක සම්පූර්ණ කරගන්න. ඉතින් මම video එක speed කරනවා දැන්.
යාළුවනේ ඉතින් මේ විදිහට මම පෝස්ට් එකේ හරියට හදාගත්ත යාළුවනේ. ඉතින් මම දැන් කරන්නේ මේකේ ටයිටල් එක තියෙනවනේ. ඉතින් මේ ටයිටල් එකට උඩින් දාලා තියෙන මේ හෙඩ්ලයින් එක ඉතින් මම මේක කොපි කරගෙන මම කරන්නේ යාළුවනේ මෙතන උඩ ටයිටල් එකට පේස්ට් කරගන්නවා. පේස්ට් කරලා ඉවරලා මෙතන මේ පබ්ලිෂ් කියලා තියෙන එක මම ක්ලික් කරලා මෙතන කන්ෆර්ම් දෙනවා. හරි යාළුවනේ ඉතින් මේ විදිහට මම අප්ලෝඩ් කරපු පෝස්ට් එක පබ්ලිෂ් වුණා. ඉතින් යාළුවනේ අපි දැන් ගිහිල්ලා බලමු මේක බ්ලොග් එකේ කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් ඔයාලා මෙතන මේ view blog කියන එක ක්ලික් කරගන්න. හරි ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ පෝස්ට් එක. ඉතින් මේ විදිහට read more දුන්නාම මේ විදිහට සම්පූර්ණ පෝස්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදිහට පෝස්ට් අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් ඒ වගේම ඊළඟට ඔයාලට මෙතන මේ ස්ටැටික් කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලා ක්ලික් කරගත්තාම viewers ලා ප්‍රමාණය සහ කොහෙන්ද මේ viewers ලා එන්නේ කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ more about දුන්නාම ඊළඟට ඔයාලට මේකේ theme එක වෙනස් කරන්න විදිය මම ඔයාලට කියන්නම්. ඉතින් මෙතන මේ තියෙනවා මේ themes කියලා ටැබ් එකක්. මෙතන ක්ලික් කරගත්තාම ඔයාලට කැමති theme එකක් මෙතනින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැටගරි එකට අදාළ theme එකක් මෙතනින් ඔයාලා ගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ theme එක මට හොඳයි කියලා හිතෙනවා. මම මෙතන ක්ලික් කරලා ඉවල මේ apply කියන බටන් එක දෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට මේ theme එක add වුණා. ඉතින් මම දැන් මෙතන view blog දෙනවා. හරි යාළුවනේ ඉතින් දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ blog page එක. හරි යාළුවනේ ඉතින් මම දැන් ඔයාලට කියන්නම් කොහොමද මේකෙන් මුදල් උපයන්නේ කියලා. ඒකට යාළුවනේ ඔයාලට ගණන් දෙන්න මෙතන බලා ගන්න පුළුවන් earnings කියලා තියෙනවා. ඉතින් මෙතන ක්ලික් කරගත්තාම මෙතන create AdSense account කියලා තියෙනවා. ඉතින් යාළුවනේ මේකේ වෙන්නේ ඔයාගේ blog page එකට ad ඒවා import කරලා ඔයාලා earning එකක් ලබා ගන්න එක. ඉතින් යාළුවනේ මෙතන දැන් මට AdSense account එකක් create කරගන්න පුළුවන්. ඉතින් මම දැන් AdSense account එකක් create කරන්න යන්නේ. ඉතින් ඔයාලා AdSense account එකක් create කරන්න දන්නේ නැත්නම් comment එකක් දාගෙන යන්න. මම ඉදිරි වීඩියෝ එකකින් AdSense account එකක් create කරන විදිය මම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් යාළුවනේ මේකට create කරලා ඉවරලා මෙතනින් ඔයාලට මේක add කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න ඕනි මේක add කරපු පමණින් ඔයාලට AdSense approval එක ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකට යාළුවනේ ඔයාලා traffic එක හදා ගන්න ඕනි. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ යාළුවනේ daily post upload කරන්න. ඉතින් ඔයාලා කරන කැටගරි එකෙන් daily post එක ගානේ ඔයාලා upload කරගෙන යන්න. එතකොට යාළුවනේ ඔයාලා traffic එකක් හදනවා ඔයාලා blog එකට. එතකොට යාළුවනේ ඔයාලට අනිවාර්යෙන් AdSense එකෙන් ඔයාලට approval එක ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි blog post upload කරලා මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ තව ක්‍රම තියෙනවා යාළුවනේ මේ AdSense හරහා විතරක් නෙවෙයි තව ගොඩක් ක්‍රම තියෙනවා මේ blog හරහා මුදල් උපයන ක්‍රම. ඉතින් මේ ක්‍රම ඉදිරියට මම ඔයාලට මේ channel එකෙන් අරගෙන එනවා. ඉතින් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක ඕල් දාලා තියාගන්න. එතකොට මම මේ වගේ අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්නන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාගෙන යන්න. ඒ වගේම ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා comment කරගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා. තේරුවන් සරණයි.